Hey brothers and sisters, සාදරයෙන් තුන්වෙනි දවසට දැනට අපි වීඩියෝ වෙන්න තියෙන ඔක්කොම වෙලා යටටම වැටලා ඉන්න යාළුවා මාව දැක්කාම ඒ දිගාවට නැගලා ඔබලාගේ මුහුණු දිහා බැලුවම සජිත් ප්‍රේමදාසට අමතර ඔක්සිජන් එකක් ලැබෙනවා. අයියෝ මූ සතියකට සැරයක් සැපත් දෙනවමනේ බා. යකෝ ලංකාවේ විපක්ෂ නායක කියලා මුට කියන්න පුළුවන්ද කියහන්කෝ. පිරිමි ඒකමතිකව අනුමත කරන තීරණය. පිරිමි කොහෙද කොහෙද තියෙන නාගේ තුන් දෙනෙක් ඉන්නේ. ධෝනි එක කෝල් එකේ වරනකම් බලන් ඉන්න බැටා. අඩු මේ වගේ කික් අපේ හැම සෙට් එකෙම ඉන්න මචං. සිරා. අඩු මේෂන් කරපන්. ඔක හරියන්නේ නැහැ. ඔක හදන්න ඕනේ මොනවා හරි කරලා. බොසාට විහිළු තේරෙන්නේ නැහනේ. ඒකෙන් ප්‍රශ්නේ. Fuck. අවුරුදු දෙකක් රට ඉඳලා ලංකාවට ආපු අපේ නංගි. Oh my god, Talagoek guys. Talagoek. තලගොයෙක් වේද කබරේ. උතොට පේන්නේ නැද්ද? ඇයි ජනාධිපති කවුද? පළමු ජනාධිපති නේද? පළමු ජනාධිපති මට මේ දිවාග තියෙනවා ඉන්නේ. JR ජයවර්ධන. මට මතකයි යකෝ. JR ජෝතිපාල. මොකද්ද? ඒ JR ජෝතිපාල? මොනවද බා? JR ජෝතිපාල කොහෙද යකෝ? JR ජයවර්ධන. මේ වන්දපන් තොපි. Great. කරවලයි රට හාලේ බතට බොන්න බොර තියයි පෝරුවක පවත යන්න කවදාද මව්පියෝ දකින් යන් නාන්නයන් කියලා බලට ඇහෙන්න කිව්වා. sorry. හරා මරාගෙන කන දෙනගන්නේ. අඩු බල්ලට තේරෙනවද කොහෙ මචං? අපි අර නාන්නයන් කියන සීන් එකට ඌටම ඒක තේරෙනවද කොහෙ බා? සිරාටම හැම බල්ලෙට්ටම මචං නාන්නයන් කිව්වට පස්සේ නිකන් මලස් පයින් සීන් එකක් තමයි තියෙන්නේ. ඒක පොදු මචං ඒක පොදු. මටවත් තව කෑල්ලක් නැතෝ මේක කෑල්ලක් සෙට් කරේ. අඩු. ඔයාලෝ කැරි වැඩ කරන්නේ බාබා. පවයක පොඩි. ඒ පොඩි එකා නේද බම්මෝ? අඩු. සෝපිරිය. එළම. සීල් ගහලා බත් පැකට් දුන්න මැඩ. මම කැලණියේ ඉඳලා කතා කරන්නේ මැඩම්. ඔයා දුන්න බත් පාර්සල් අපිට අම්මුණා. බොහොම ස්තුතියි ඒකට. හෙලෝ. ඔයා ගොඩාක් කෝල්ස් එනවා ඉතින් ස්තුති කරලා පන්සල් වලින් එනවා ඒව ඉතින් මම ඇත්තටම පන්සල් වලට ඇරියෙත් නෑ කොහොම හරි කිව්වත් දන්නේ මට ජෝක් කරනවත් නෑ අපිට අම්මුණා මැඩම්. ඒ බත් පාර්සල් එකකින් බත් විතරක් තමයි තිබුණේ. ඇලවලු මොනවත් තිබුණේ නෑ. හරියටම දාලා තියෙනවා. ඒක මට වෙන කොහෙවත් නැත්නම් ලක්ෂ්මී මැඩම් නේ කතා කරන්නේ. මැඩම් ඔයාගේ සීල් එක තිබුණානේ පාර්සල් එකේ. ඔව් සීල් එක තිබුණේ ඉතින් මම
මං උසින් කරපු නිසා මං සීල් එක ගහලා තමයි ඒ පාර්සල් එකකින් තමයි මැඩම් අර බත් විතරක් තිබුණේ එළවල මොනවත් නැහැ. දැන් ආවොත් එළවල දෙන්න පුළුවන්ද ඔය මැඩම්? වඩා හොඳයි. ඔව් දැන් ආවොත් කොතනද එන්න ඕනේ මැඩම්? ඉතින් එළවල කන්න බෑනේ මැඩම්. හොඳ වැඩි. අඩෝ සීල් ගාලා වත් කරද්දී واحد كرك يلا ويا طق سيارة بوليس يلا يلا سوي لي رقصة ثانية උඹට දන්නවද මේක දැක්කම මට මොකද්ද හිතෙන්නේ කියලා? عندي خوش උඹ කියපන් මට මොකද්ද හිතෙන්නේ කියලා. خوش رقصة يا اخي دوس බ්‍රෑන්ඩ් එක සුපිරි. බ්‍රෑන්ඩ් එක සුපිරි මචං. ඌ එනම ෆන් එකක් ගන්න මචං වෙඩින් එක ඇතුලේ හරිද? මනමාලිගේ පාර්ශවයේද මනමාලියේ පාර්ශවයේද? NS එක තරම් දුවනවාද අයියේ? මට ඒක පොඩ්ඩක් පැටලුණා. අද වැඩ මොනට් එක්ක ටයරයක් කපලා ගහලා දින ඉතින් මැරෙනකන් දාන්න පුළුවන්. ෆක්. ඕ පිරි වැඩ තමයි මේවත් නේ. අඩෝ. දැන් අහම්බෙන් වගේ දැක්කේ. මොනට් දාන්න පුළුවන් ඉතින්. ඒකත් හොඳයි මචං. අවුරුදු 50ක් විතර දැම්ම හැකියි නේ. ප්‍රතිචක්‍රීකරණය නේද? ඕ රිසයිකල් සිරා කතාව මැරගන්නේ මචං ආයේ පරම්පරාවටම යූස් කරන්න පුළුවන් ඒක. ඒක තමයි නව නිර්මාණ ශිල්පිය බිහි වෙන්න ඕනේ මචං. විභාගයේදී ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ දේවානම් පිතිස්ස රජතුමා කියලා. පන්ති අනික්කුන්ට කියලා ගැගිලියෝ කියලා ලියන කපටිම. අනේ මන්දබා මනික ඔයි මේ නාගයන්ට නම් බං මදන විශේෂ ගහලා තියෙන්නේ. මුන් හරියන්නේ නැහැ. කොල්ලෙට්ට මේ කෑල්ලට ටෝක් කරගන්න ඉතින් නෑ මුන් කන්දම. පිස්සු මොනවා මේක හොදේ? ඇයි බං යලපයයි කොට බයිද? යන්නේ මූන් ටෝක් දින ටෝක් බලහන්. ගොඩක් ආදරේ. ටිකාට හරියන්නේ මේක. මේක හරියන වැඩක් නෙවෙයි. පිස්සු. පුද්ගල පහර දීමක් සම්බන්ධයෙන් ජනප්‍රිය ශිල්පී හේමා රණසිංහ අත්තරංගුවට අඩෝ මහසෝන බා සර් මටත් තියෙනවා පැමිණිල්ලක් කරන්න. සාජන් ලියාගෙන පැමිණිල්ල ලියාගෙන අපි කේස් එක හැන්ඩල් කරමු. ඒ සමපෝෂ බා ඒ මයි ෆේවරිට්. හෝස්ටල් එක බා හෝස්ටල් එක මොකක් හරි සීන් එකක් තමයි නේ. තවම තියෙන ඉතින්. හෝස්ටල් එක සෙට් එකටම කන්න හදන්නේ. මට පොඩ්ඩක් බඩගිනි හැදුනා ඒ. කන්න ඕනි බං සෝ. මේක ඉවරලා පැකට් එකක් ගහලා කන්න ඕනි. ආ අදන විදිහ නම් යසයි. යෝ යෝ අඩෝ සුපිරි. එල යෝ ගයිස් එහෙනම් ඉතින් මචං අද වීඩියෝ එකෙන් අපි සමුගන්නයි යන්නේ. නේ මෙච්චරලා අපිත් මාත් එක්ක ඉදපු කෙල්ල කොල්ලොන්ට ඉතින් thank you වීඩියෝ එක ඉවරනකම් බලුවාට thank you මචං. හරිද? ඉස්සරහට වීඩියෝ දානකද කියලා තේරුම් දානවාද කියලා බලන්න ඕනි මචං. හරිද? එහෙනම් මචං bye පරිස්සමෙන් ඉඳපල්ලා. අපි හතරවෙනි වීඩියෝ එකෙන් හමු. bye.
Visit